එයත් එක්ක කතා කරන්න ඉතින් චූටි බබාලා විතරක් නෙමෙයි ලොකු කුඩා අපි හැමෝම කැමතියි. හැබැයි ඉතින් මම දැන් මේ ගිෆ්ට් එක රෙඩි කරන්නේ නම් චූටි ගර්ල් කෙනෙක්ට. වීඩියෝ එකේ මේ ඉන්නේ කවුද කියලා ඔයාලා ඉතින් දැන් දන්නවනේ. ඉතින් මෙයාවත් ඇඩ් වෙනවා මේ රුපියල් 5000 පැකේජ් එකට. ඉතින් අහන්නකො ඩෙලිවරි චාර්ජ් එකත් එක්කම තමයි මේ පැකේජ් එක රුපියල් 5000කට රෙඩි වෙන්නේ. සුරංගනා ලෝකෙන් ආපු කුමාරිකාවක් ඉන්න ක්වොලිටි නෝට්බුක් එකත් මේ පැකේජ් එකට ඇඩ් වුණා. ඊළඟට ඔයාලා මේ දකින්නේ ස්ටිච් ඉන්න කියුට් බෑග් එකක්. ඉතින් මේක ක්ලාස් ගෙනියන්න එහෙම යූස් කරන්න පුළුවන් ඔන්න. ඊළඟට මම වෝල් ස්ටිකර් එකකුත් එකතු කරා 3D ස්ටිකර් එකක් මේ තියෙන්නේ. ඉතින් කැපිබරා තීම් එකෙන් තමයි තිබුණේ. ඒක මම මේ විදිහට එකතු කරා. ඊළඟට යුනිකෝන් තීම් එකෙන් ස්ටිකර් කාඩ් එකකුත් එකතු කරා. කුරොමි තීම් එකනුත් චූටි ස්ටිකර් කාඩ් එකක් එකතු කරලා දුන්නා. ඊළඟට මට හිතුණා ලස්සන කියුට් නෙක්ලස් එකක් ඇඩ් කරන්න. ඉතින් මම ඒකට කොළ පාට බටර්ෆ්ලයි කෙනෙක් ඉන්න මේ නෙක්ලස් එක එකතු කරලා දුන්නා. අපේ ස්ටෝර් එකේ තියෙන මේ කියුට් අයිටම් එකත් ඇඩ් නොකර කොහොමද නේද? ඉතින් මම මේ කියුට් සෙට් එකත් එකතු කරලා දුන්නා. ඊළඟට මම මේ ඇස්පියර් වෙන ඩෝල් ඉන්න කියුට් මිරර් එකත් එකතු කරා. අපි බලමු චුට්ටක් මේකේ ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට මිරර් එකක් තියෙනවා. ඉතින් ඒකත් මම මේ විදිහට එකතු කරලා දුන්නා. පාට බෝල්ස් තියෙන මේ මිනි බෝල් ටින් එකත් මම එකතු කරලා දුන්නා. ගිෆ්ට් එක යන්නේ චූටි ගර්ල් කෙනෙක්ට නේ. ඉතින් මං හිතනවා මේ වගේ චූටි කියුට් අයිටම් වලට එයා ගොඩක් කැමති වෙයි කියලා. ඊළඟට මේ තියෙන්නේ අපේ ස්ටෝර් එකේ තියෙන කියුට් අයිටම් එකක්. බෝ හෙයා ක්ලිප් එක. ඒකත් මං රෝස පාටින් එකතු කරා. මං හිතනවා චූටි ගර්ල් මේ කලර් එකට කැමති වෙයි කියලා. කියුට් අයිටම් වලට කවුද ඉතින් අකමැති? මට හිතුණා මේ කියුට් පෙන් එකත් ඇඩ් කරලා දෙන්න. ඊළඟට අපි කියුට් කී ටැග් එකකුත් එකතු කරමු. දැකපු ගමන් හිත යන ස්ටිච් ඉන්න මේ කියුට් කී ටැග් එකත් ඇඩ් කරලා දෙනවා. ඒක නම් හරිම කියුට්. ගොඩක් දෙනෙක් මේ දවස්වල ඉල්ලන්නේ මේ ඩිසයින් එක තමයි. ඊළඟට මේ කියුට් හෙයා බෝල් දෙකත් ඇඩ් කරා මම. ඒත් එක්කම මම එකතු කරලා දුන්නා ඔයාලා මේ දකින කියුට් බ්‍රේස්ලට් එක. ඉතින් බලන්නකෝ ඒක බටර්ෆ්ලයි කෙනෙක් ඉන්න කියුට් චාම් එකක් තියෙන්නේ. ඒකත් පාටින් හරිම ලස්සනයි. ඒකත් මේ විදියට මම එකතු කරා. ලොකු කුඩා ඕනි කෙනෙක් ළඟ අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඉතින් ක්ලිප්ස් කාඩ් එකකුත්. අන්න ඒකෙන් එකකුත් එකතු කරා මම. වීඩියෝ එකට වොයිස් කරන්නේ පස්සේනේ. ඉතින් මට මතක නැහැ. මතක විදිහට මෙතන